හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද මම සිකුරාදා දවස උදේවරුව ගත කරේ කියලා. පෞද්ගලික පාසලකට යන හින්දා අපේ පුතාට දැන් මම නම් නිවාඩු නැහැ. ඒ වුණාට එයාලට මේ සිකුරාදා නිවාඩුවක් තිබුණා. ඉතින් පුතත් ගෙදර ඉන්න නිසා මං හිතුවා එයා කැමති ගොඩක් ඉන්දියාප්ප බිත්තර කිරි හොදි එක කන්න. ඒක නිසා මං ඉන්දියාප්ප ටිකක් හදනවායි කියලා හිතුවා. ඉතින් මං ඉන්දියාප්ප කන්න බිත්තර කිරි හොදි පොල් සම්බෝලයි ඒ වගේම මීට් බෝල්ස් කරි එකක් හදාගත්තා. මගේ ෂෝට් වීඩියෝ එක ඉන්දියාප්ප මෙනු එකක් දාපු දවසක නංගි කෙනෙක් අහලා තිබුණා ඉන්දියාප්ප කැඩෙන්නේ ඇයි කියලා. ඉන්දියාප්ප වල කැඩෙන ගතියක් එන්නේ සාමාන්‍යයෙන් තැම්බිලා මදි වුණාම එහෙම නැත්නම් මොකක් හරි පිටි වල අවුලක් තිබුණාමත් එහෙම වෙනවා. ගොඩක් වෙලාවට තැම්බිලා මදි වුණාම තමයි ඉන්දියාප්ප තම්බනකොට හුමාලයෙන් සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර වගේ එක ඉන්දියාප්ප ටිකක් තම්බ ගන්න ඕනි. අනිත් එක තමයි ඉන්දියාප්ප මිශ්‍රණයට වතුර අඩුවෙන් දාලා ඒ කියන්නේ අතට තද ගතියක් එන්න හදාගන්නේ නැතුව සාමාන්‍යයෙන් අත බුරුලෙන් ඉන්දියාප්ප මිරික ගන්න පුළුවන් වෙන විදිහට හදා ගන්න ඕනි. ඔන්න ඉතින් මේ විදිහට මම ඉන්දියාප්ප මිශ්‍රණය හදාගෙන මේ විදිහට වට්ටිවල මුලින්ම තෙල් චුට්ටක් ගාලා ඊට පස්සේ තමයි මම මේ ඉන්දියාප්ප ටික මේ විදිහට ඒකට වට්ටිවලට දාගත්තේ. ඊට පස්සේ මම මේ විදිහට ඒක ස්ටීමර් එකේ අහුරගෙන ඒ ටික හොඳට තඹ ගන්න තමයි දැන් හදන්නේ. ඉන්දියාප්ප එක හරියටම තැඹිලාද කියලා බලාගන්නේ සාමාන්‍යයෙන් ඉන්දියාප්ප මේ විදිහට ස්ටීමර් එකේ පියන ඇරියට පස්සේ ඉන්දියාප්ප සාමාන්‍යයෙන් පොඩි කෑල්ලක් අරගෙන බලනකොට ඒක නිකන් අදිනකොට නිකන් කැඩෙන්නේ නැතුව තියෙනවා නම් ඇදෙන ගතියක් තියෙනවා නම් ඒ වෙලාවේ ඉන්දියාප්ප තැඹිලා තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට මම ඉතින් ඉන්දියාප්ප ටික තඹ ගන්නවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර 3 දෙනෙක් විතරක් ඉන්න නිසා පොඩි ඉන්දියාප්ප ප්‍රමාණයක් ඇති ඉතින්. මම ඉතින් ඉන්දියාප්ප ටික තඹ ගන්න අතරතුර මේ විදිහට බිත්තර කිරි හොදියකට අවශ්‍ය කරන කිරි හොදි එකත් හදාගත්තා. මම ඉතින් ඒක වීඩියෝ කරේ නෑ. ඉන්දියාප්ප කියන්නේ කිරි හොදි හදන හැටි ගොඩක් හැමෝම දන්නවනේ. ඒක නිසා ඉතින් ඊළඟට මම මේ යන්නේ මීට් බෝල්ස් කරි එක හදාගන්න. මම සාමාන්‍යයෙන් මීට් බෝල්ස් කරි එක හදාගන්නෙත් චිකන් කරි එකක් හදාගන්න විදිහටම තමයි. මුලින්ම මීට් බෝල්ස් ටිකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, තුනපා කුඩු දාලා ඊට පස්සේ ඒකට කබල බෙදගත්ත මිරිස් කුඩු ටිකකුත් දානවා. දාලා ඒක හොඳට සීසන් කරලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන රට ලුණු, තක්කාලි, කරපිංචා, ඉඟුරු තියනවා නම් ඉඟුරු, සුදු ලුණු ඒ වගේ දේවල් ටිකත් කපලා තියාගන්නවා. ඊට පස්සේ මේ විදිහට තෙල් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට සුදු ලුණු ඒ වගේම කරපිංචා කුරුදු එකතු කරනවා නම් කුරුදු කෑල්ලක් ඒ ටික දාලා රත් වෙනකොට ඊට පස්සේ තමයි මම තක්කාලි රට ලුණු ටික දාගන්නේ. ඒ ටිකත් බැදිලා සුවඳ එනකොට තමයි මම සීසන් කරගත්ත මීට් බෝල්ස් ටිකත් ඒකට දාගන්නේ. මම අද මීට් බෝල්ස් හදන්නේ ගොඩක්ම හින්දලා වගේ. මොකද කිරි හොදි එක තියෙනවනේ ඒක හින්දා මම මීට් බෝල්ස් එක ගොඩක් හින්දෙන්න වගේ හදා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මීට් බෝල්ස් එක තැම්බෙන වතුර ටිකක් දාලා ඒ ටික තැම්බෙන්න දෙනවා. ගොඩක්ම හින්දලා මම මේක හදා ගන්නවා.
ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්ත කැම ටික බිත්තර කිරි හොද්දයි ඒ වගේම මීට් බෝල්ස් හින්දලා උයාගත්තා. ඒ වගේම මම පොල් සම්බෝලයක් හදාගත්තා. දැන් ඉතින් තමයි මම ආසම් කරන දේ තියෙන්නේ ඔයාලා දන්නවනේ. මම ගොඩක් වෙලාවට Pinterest එකට Facebook එකට මේ වගේ ෆුඩ් ෆොටෝග්‍රැෆි කරනවා. ඉතින් ඔයාලට මම මගේ Pinterest එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඔයාලා මගේ ඒ වගේ ලස්සන ෆොටෝ බලන්න කැමති නම් ගිහිල්ලා බලන්න. ඉතින් මම මේ කරන්නේ ඒ වගේ ලස්සනට මේ කැම එක arrange කරගන්න එක. ඊට පස්සේ මම ඉතින් ඒක ලස්සනට ෆොටෝ ගන්නවා, වීඩියෝස් කරනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවනේ මම ඉතින් ඒ දෙයට හරියම කැමතියි කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඉන්දියාප් එක arrange කරගත්ත එක විදිහක්. ඊට පස්සේ මම තව විදිහකටත් මේක arrange කරලා ෆොටෝස් ගත්තා. මම ඒකත් දාන්නම් මේකෙම. මේ තියෙන්නේ මම අනිත් විදිහට arrange කරගත්ත විදිහ. ඒකත් ගොඩක් ලස්සනයි. මේ ෆොටෝස් බලන්න ඕන නම් මම ඔයාලට link එක දාන්නම් පහළ description box එකේ. ඔන්න ඊළඟට තියෙන්නේ ඔයාලා තවත් කැමති වෙන විදිහේ දෙයක්. ඒ තමයි මේ මම කැරමල් පුඩින් එකක් හදාගත්තා. ඒකට අවශ්‍ය කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මම පොඩි මිල්ක් මේඩ් එකක් ගත්තා. ඒ වගේම වැනිලා එසන්ස් එක. ඊට පස්සේ මම ගත්තා කැරමල් කරගන්න සීනි ග්‍රෑම් 100ක් විතර. ඊට පස්සේ මේ බිත්තර ලොකු බිත්තර 6ක් විතර මම ගත්තා. මෙතන නම් 7ක් තියෙනවා මට වැරදිලා මම 6යි ගත්තේ බිත්තර. ඊට පස්සේ කිරි මිලිලීටර් 300ක් තව මම ගත්තා. දැන් මම මුලින්ම මේ විදිහට වළඳක් ලිපේ තියලා සීනි ටික කැරමල් කරගන්නවා. ඒ ටික මේ විදිහට හොඳට කැරමල් වුණාට පස්සේ පුඩින් එක හදන භාජනයට මම ඒක කැරමල් වුණ සීනි ටික දාගත්තා. ඒකෙම වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ මේ විදිහට මිල්ක් මේඩ් එක කඩලා මිල්ක් මේඩ් එකත් මම සාමාන්‍ය ලොකු භාජනයකට මික්ස් කරන්න දාගන්නවා. ඉතින් මම මුලින්ම කැරමල් පුඩින් එක හදාගන්න මේ විදිහට මිල්ක් මේඩ් එක භාජනයකට දාගෙන ඒකට කිරි මිලිලීටර් 300 දාගන්නවා. මම මේකට සාමාන්‍ය ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරි පිටි ටිකක් දිය කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට ඒක මික්ස් කරගෙන ඊට පස්සේ ඒක පැත්තකින් අරන් තියාගන්නවා. ඊට පස්සේ මම වෙනම භාජනයක් අරගෙන ඒකට බිත්තර 6 කඩා ගන්නවා. ඒ බිත්තර 6ත් එක්ක මම වැනිලා ටිකක් දාලා ඒකත් හොඳට මික්ස් කරගන්නවා. සාමාන්‍යයෙන් මේක හෑන්ඩ් බීටර් එකකින් බීට් කරගන්න ඕනේ නැහැ. විස්ක් එකකින් විස්ක් කරගත්තාම හොඳටම ඇති. ගොඩක් කරපෙන එනකම් බීට් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මිල්ක් මේඩ් මිශ්‍රණයයි බිත්තර මිශ්‍රණයයි මේ විදිහට මම හොඳට මික්ස් කරගන්නවා. මම මුලින්ම මේකට මේ පොඩි එකට දාලා මික්ස් කරගන්න හැදුවේ. ඒ වුණාට ඒක ප්‍රමාණය ගොඩක් වැඩි හින්දා මම ලොකු භාජනයකට දාලා මේක මික්ස් කරගන්නවා. දැන් ඊට පස්සේ මේ මිශ්‍රණ දෙකම හොඳට මික්ස් වුණාට පස්සේ අර සීනි කැරමල් කරලා හදාගත්ත භාජනය තියෙන්නේ. ඒ භාජනයට මම මේක මේ මිශ්‍රණය පෙරණයකින් පෙරලා දාගන්නවා. ඒ කියන්නේ පෙරණයකින් පෙරාගන්නේ අර බිත්තර වල තියෙන පිලී ගඳ තියෙනවනේ අන්න ඒක ඒ කෑලි ටික මේ පෙරලා යන විදිහට තමයි මම මේ විදිහට පෙරණයකින් මේ මිශ්‍රණය පෙරාගන්නේ. ඊට පස්සේ මම මේක සාමාන්‍ය රයිස් කුකර් වලදී වතුර එකක් තියලා ස්ටීමර් එකේ තියලා මේ කැරමල් පුඩින් එක හොඳට ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ දැන් ඒ ස්ටීම් වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ කූරක් දාලා බලනකොට ඒකේ ගෑවෙන්නේ නැත්තම් හොඳට ස්ටීම් වෙලා මේ තියෙන්නේ. ඉතින් මම අද හදාගත්ත කැරමල් පුඩින් එක මම ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මේක රස්නේ පිටීම වගේ කපා ගත්තා.
මේ තියෙන ඉතින් මම ඔන්න අද හදාගත්ත කැරමල් පුඩින් එක. ඉතින් එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට මම ගිහලා එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා සතුටෙන් පරිස්සමෙන් ඉන්න.